Welcome to my channel. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ආදරණීය ඔයාලට ඉතින් කොහොමද හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. ඔයාලම එකතු වෙන්නේ රෑනගල වලව් නවකතාවේ 14 වෙනි කොටසත් එක්ක. ඈ බං අක්කේ උඹලගේ කෙල්ල අර හාමුදුරුවගේ පුතාට බස් එක දෙකක් වෙන්න කෑ ගැහුවා කියන්නේ ඇත්තද? දවල් වුණ සිද්ධිය නන්දාවතිගේ කණ්ඩත් වැටුනේ නැතුව නෙමෙයි. ඒත් ඒකෙන හාරවුස්සලා කෙල්ලගේ හිත රිද්දන්න කියන්නේ. උන ලැජ්ජාව නිසා කොල්ලා සති කාණක් යනකම් ගෙන් එළියට බැස්සේ නෑ. කොල්ලට වැඩියෙන්ම ලැජ්ජා කෙල්ල බැනපු එකට නෙමෙයි. බනිද්දී එතන ගමේ මිනිස්සුත් හිටපු එක. දවස් ඔහොම ගත වෙද්දී දවසක් බණික සුබානි එක්ක නාන්න වැවෙටි කිය වෙලාවක ලහිරුත් නාන්න කියලා හිතාගෙන ඒ පැත්තට ආවා. කෙල්ලගේ වෙලාවද මන්දා කලින් දවස්වල සැරට වැහපු නිසා වැව පිරිලා. වැඩි හිතන්නේ නැතුව සුබානිට කලින්ම වැවට බෑලා ටිකක් ගැඹුරට වෙන්න ඇත්තේ පණිගුට වතුරේ අමුත්තක් දැනින්න වැඩි වෙලාවක් කියේ නෑ. සුබානි අනේ මාව ගිලෙනවා. සුබානි මා බේරගන්න අනේ. දෙයනේ පණිගු අනේ කවුරුත් නැද්ද අපේ පණිගු ගිලෙනවා. අනේ බේරගන්න කවුරු එන්නකෝ. සුබානි හතරතේ තුවතුවා කෑ ගහනවා. කෙල්ලගේ වාසනාවට ඒ වෙලාවට එතනට ලහිරු ආවේ. අනේ අයියේ අපේ පණිගු. සුබානි අත දික් කළා වැවේ ගිලමින් ඉන්න කෙල්ලව පෙන්නුවා. ඒ වෙලාවේ කොල්ලට උන් හිටි තැන අමතක වුණා. ඔක්කොම පැත්තක දාලා කෙල්ලව බේරගන්න වැවට පැනපු ලහිරු පළිංගුව බේරගෙන ගොඩට එනකන් හිටියේ සිහියෙන් නෙමෙයි. කෙල්ලටත් වඩා එයා හොඳටම බය වෙලා. පළිංගු සුබානි ලහිරු ඇරෙන්න ඒ වෙලාවේ එතන වෙන කවුරුත් හිටියෙත් නැහැ. කොල්ලා පළිංගුව හරහට අරන් බොහොම අමාරුවෙන් පීනගෙන ගොඩට ආවා. වතුර පාරේ සැරට කොල්ලට එන්න බෑ. ඒත් තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා ලහිරු හිතුවේ කෙල්ල ගැන. අයියේ මෙයාට සිහිය නෑනේ. වතුර පෙවිලද මන්දා. සුබානි පළිංගුව අල්ලගෙන කිව්වා. ලහිරු කෙල්ලගේ බඩට දෙතුන් පාරක් අත් එක තියලා තද කරායින් කෙල්ලගේ කටින් වතුර ටික පනිනවත් එක්කම පළිංගුව ඇලයට හැරෙව්වා. ඔන්න දැන් තමයි කොල්ලගේ ඇඟට ලේ ටිකක් හිනුවේ. අම්මෝ මම බය වුණ තරම්. ඇයි දෙයියනේ ඔහොම හිතුවක්කාර වැඩ කරන්නේ? මං කොච්චර බය වුණාද? මං ආවේ නැත්තම් මොනව වෙලා ඇත්ද? කොල්ලා එහෙ කියාගෙන යනවා. පළිංගු ඒ දිහා බලා හිටියා මිසක් ඒ වෙලාවේ කෙල්ලට මුකුත් කියන්න තරම් ඇඟට පණක් තිබුණේ නැහැ. ඔව් පළිංගු අපි ගොඩක් බය වුණා. අයියා වෙලාවට ආවේ. එයා ආවේ නැත්තම් අද ඔයා මට මෙහෙම බලන්න වෙන්නේ නෑ. සුබානි අඬනවා. කෙල්ලට ගොඩක් දුකයි යාළුවට වුණ දේ ගැන. ටික වෙලාවක් ගියා පළිංගු පියල් සිහියට එන්න. හරි අනේ දැන් පාඩුවේ ඉන්නකෝ මං හොඳින් ඉන්නවනේ. පළිංගු කියනවත් එක්කම ටිකක් ගියන් හිටපු ලහිරු හැවිත් කෙල්ලගේ කනින් අල්ලගත්තා. ආව රිදෙනවා. රිදෙන තමයි ඇල්ලුවේ. මාත් ආවේ නැත්තම් මේ කෙල්ල මොනව කරන්නද? මෙච්චර වතුර ළඟ තියාගෙනත් මැදට ගිහින්. ආයෙම ඔහොම දේවල් කළොත් බලාගෙනයි. ලහිරු සැරෙන් කිව්වා. ඈ කරොත් මොනා කරන්නද? අනික මට ඔහොම කතා කරන්නේ ඔයාට කොහෙන් ආපු හයියක් කරන්ද? කෙල්ලට හොඳටම කේන්ති. කිසිම අයිතිවාසිකමක් නැතුව ලහිරු හැම කතා කරනකට. අයිතියද? අයිතිය තමයි මේක. ඔයා මගේ කෙල්ල. මගේ අනාගත පිරිඳ. කියන ගමන් කොල්ලා තදින් කෙල්ලගේ මූණ අල්ලගෙන නරට හාදුවත් දුන්නා. එක පාරටම විදුලි සැරයක් වැදුන හා සමාන හැඟීමක් කෙල්ලට ඇති වුණේ. ඊටත් වඩා ලැජ්ජයි. ලහිරු කරපු වෙලෙන් පණිගුටත් වඩා එයාගේ යාළුවා බය වෙලා ඉන්නේ. ඔය කට වහ ගන්නවා මැස්සෝ රිංගයි. කොල්ලා සුබානි දිහා බලලා කොලොප්පමට වගේ කිව්වා. යම්මන් ගෙදරට ඇල්ලවන්න. ලහිරු කෙල්ලගේ අතින් අල්ලලා නැගිට්ටවලා තුවා එයාගේ කර වැහෙන්න දාලා ඉතුරු එළවලු ටික සුබානිගේ අතට දුන්නා. කෙල්ලත් මේ වෙන දේවල් දිහා
පුදුම වෙලා බලන් ඉන්නවා. මේ මොනවද දෙයනේ මේ වෙන්නේ? කොල්ලා පණිගුගේ අතින් අල්ලලා ජිප් එකට නංකවලා සුභානිටත් නගින්න උදව් කළා. එන මගටත් කෙල්ල කල්පනා කළේ වෙන්නේ මොනවද කියලා. ගෙවල් පේන කිට්ටුවට ආපු ලහිරු ජිප් එක ඈත තියලා නැවැත්තුවා. බහින්න. ඒත් කෙල්ල තාමත් නිසල්මනේ. ළමයෝ බහින්න. ඔයාලා ගෙවල් ළඟට ඇවිත් ඉන්නේ. කියලා ලහිරු කෙල්ලගේ උරහිස හෙල්ලුවා. ඔන්න ඒක කියනකොටයි කෙල්ල මේ ලෝකෙට ආවේ. එතකම්ම පණිග හිටියේ උනේ මොනවද කියලා හිතාගන්න බැරුව. මොකුත් නොකිය කොල්ලා දිහාවත් නොබලම පණිග වාහනයෙන් බැහැලා ගෙදරට ආවා. සුභානිත් ඒ පස්සෙන්ම ආවා. කෙල්ල ලහිරුට යන්නම් කියන අමතක කළේ නෑ. දෙන්නම ගෙදරට යනකම් බලන් ඉඳලා කොල්ලත් වලව්ව දිහාට ජිප් එක හැරෙව්වා. Thank you for watching this video. If you enjoyed this, please hit the like button and bell notification icon.